සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක් ලබන එක අතිශය දුර්ලභයි. හරිද? අතිශය දුර්ලභයි. බුදුහාමුදුරෝ දේශනාවේ කියන්නේ බැරි වෙලාව සතරපා ගත වුණොත් එහෙම ලේසියට උල්ටේමක් නැහැ කියලා කියන්නේ. බුදුහාමුදුරෝ මතකනේ මොකද? දැන් උත්සාහ කරන්න බැරි වුණොත් ඊළඟට යයි. අපි කරන්නේ මොකද්ද? ඒක අහගෙන ඊළඟ එකේ try කරන්න හදන්නේ. පැහැදිලිද මං කියන එක? ඔන්න ඕක තමයි ප්‍රමාද ධර්ම කියන්නේ. ඒකට අපි එක එක සාධාරණ හේතු කියනවා. ළමයා පොඩි, රස්තාව ඉවර නැහැ, තාම වැඩනේ, මේ අවුරුද්ද ඉවරනේ, අවුරුද්ද පටන් ගන්නවනේ. ඒවට කියන්නේ සරලව ඉතින් අර වචනේ තමයි මම ඒ පාවිච්චි කරන්නේ. يعني කතන්දර ඒවා. ඔය කතන්දරවල අවසානයේදී ඕගොල්ලෝ හිතන්න එපා. ඕගොල්ලෝ මේ මනුස්ස තලයේ දාලා යනකොට අර සොහනක් ළඟට එන මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලින් ඕගොල්ලන්ට ප්‍රශංසාවක් ලැබෙනවා කියලා. ඒගොල්ලෝ ඇවිල්ලත් ඒගොල්ලන්ගේ ජීවිතේ කතා කරලා බිස්නස් එකක් කතා කරලා යනවා මිසක අර මැරිච්ච මනුස්සට 아무තු ගෞරවයක් දක්වන්නේ නැහැ. මොකද මැරිච්ච එක මැලා. තේරෙනවද මං කියන එක? ඒ හින්දා අපේ තියෙන සිහින ෆැන්ටසි වල මනුස්සකම කියන එකේ ගුණය අඩු වෙලා තියෙන්නේ. අපි හිතනවා අපි මේ සමාජයට කරන දේවල් නැත්නම් අපේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ව සන්තරපණය කරන දේවල් තමයි බුදුහාමුදුරුත් අගය කළේ කියලා. බුදුහාමුදුරුවෝ අගය කරලා නැහැ හරිද? බුදුහාමුදුරුවෝ කෙලින්ම අර උදෑසන හෙළු කෙලබිඩක්සේ අයින් කරලා ආපුවා ඔය අපි රත්තරන් වගේ කියලා අල්ලන් ඉන්නේ. හරිද? මේ ඉන්න වැඩේ දිගට හිටියොත් මේ මඩ වලේම යන්න වෙනව මිසක ගොඩ යෑමක් නැහැ. පැහැදිලි මං කියන එක. තාත්තලා ගොඩ යන විදිහක් පෙන්වන්නෙත් නැහැ. අම්මලා ගොඩ යන විදිහක් පෙන්වන්නෙත් නැහැ. දරුවෝ ගොඩ යන විදිහක් දන්නෙත් නැහැ. වටේ ඉන්න හත්මුතු පරම්පරාව මේක පෙන්නලත් නැහැ, පෙන්වන්නෙත් නැහැ. එහෙනම් කවුරුත් පෙන්වුවේ නැහැ කියන එකෙන් මමත් ඒ මඩවලේ läගිය යුතුද කියන ප්‍රශ්නේ නෝනේ ප්‍රඥාවන්තෙට. ඉතින් ඒතර ප්‍රඥාවන්තෙ මොකද කරන්නේ? අනිත් කට්ටිය සනසන සින්නකද කරන්නේ? කෙලින්ම තමන් සත්‍ය හොයන්න යනවා. ඒ සත්‍ය හොයපේක පාඩුවක් වුණාද? අපි දන්නවනේ කතාව මොකද උනේ කියලා නේ. ඒ වලේ ඇඬුවට රජමාලිගාවේ කට්ටිය අවසානයේදී සනසිලා නිවිලා ගිහිල්ලා. අපි උන්වහන්සේලා ගැන කතා කිය ඉන්නවා තාම උන්වහන්සේලා හොයන්නත් නැහැ දැන්. තේරෙනවද? ලෝකෙම අයින් වෙලා ගිහිල්ලා. ඒතර මේකේ පේන්නේ නැද්ද මේක ආයි ඉපදුනොත් එහෙම ඉතින් ඉවරට ඉවරයි කියන එක. මං කියන්නේ මොනවද උන්නේ හරිද? මං ආයි කියන්නේ හැමතිස්සම මේ අපි මේ ජීවිතයේ දැන් අවුරුදු 20ක් 30ක් 50ක් කරපු ටික ආයි ඉපදිලා මුලින්නම් කරනවා කොහොම තේරෙන්නේ නැද්ද? ඒක හරි ජෝක් කියන්නේ නෙමෙයිද? ආයෙර මොන්ඩිසෝරියේ අර මැටි වැට්ටි කරනවා කිව්වම මදටියට ගෙනලා ගණන් කරනවා වගේ වැඩ කරන්න උනහම තේරෙන්නේ නැද්ද? ශිෂ්‍යත්‍ර පන්ති යන්න උනහම ඕලෙවල් ලෙවල් කරන අච්චර කට්ට ගන්න උනා. හැමදාම ඉස්කෝලේ 8 වෙනකොට ගිහිල්ලා 2 වෙනකොට ඇවිල්ලා අවස පන්ති ගිහිල්ලා. තේරෙන්නේ නැද්ද? ඒක මහා පිස්සු වැඩක් කියලා. ඔන්න ඔය සුළු ප්‍රමාණය ඇති තේරුම් ගන්නවා නා. මම රෙදත් කිව්වේ මේ අතකදී මම කතාව කිව්වේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාදයක් තියෙනවා. අතීතේ වුණේ මොකද්ද? දැන් වෙන්නේ මොකද්ද? අනාගතේ වෙන්න තියෙන්නේ මොකද්ද කියන එක ප්‍රායෝගිකව බලන්න. මම කියලා දෙන්නම්. හරිද? ඒක වෙන්නේ මෙහෙමයි. මම හිතන්නේ ඕනම ගේක ජෙනරේෂන් 3ක් ඉන්නවා. හරිද? දැන් මම පොඩි කාලේ නම් සීයා ඉන්නවා මට මතකයි පොඩි දවස්වල තාත්තා හිටියා මම ඉන්නවා. ජෙනරේෂන් 3ක් නේ. ඊට පස්සේ මම ටිකක් වැඩිමල් වෙනකොට කවුද වෙන්නේ? මට සමහරවිට දරුවෙක් ඉන්නවා මම ඉන්නවා තාත්තා ඉන්නවා. පැහැදිලිද මං කියන එක? මම වයසට ගියාම මගේ දරුවෝ ඉන්නවා දරුවන්ගේ දරුවෝ ඉන්නවා. ජෙනරේෂන් 3ක් තියෙනවනේ. ඔය තුනේ මොකේ හිටියත් කමක් නැහැ. මේක බලන්න පුළුවන්. හරිද? අපි හිතමු මෙහෙම එකක්. මම පොඩි නැත්නම් මම මධ්‍යස්ථ වයසක ඉන්නවා මට දරුවෙක් ඉන්නවා මගේ තාත්තලා ඉන්නවා. ඒතර මම මැදට ඉන්නේ. මම ඒක ගන්න උදාහරණයක්. බලන්න මේ පොඩි එකා උත්සාහ කරන්නේ මම කටු කකා කරපු දේ කරන්නව නෙමෙයිද? ඒකමයි කරන්නේ. හරිද? ඒ කියන්නේ මූ ලොකු වෙලා එන්නේ මගේ වයස පහු කරන්න. හරිද? දැන් මගේ වයස පහු කරන් ගියපු තාත්තා මොකද කරන්නේ? ඒක එක ප්‍රශ්නයක්. මම මොකෙක් වෙන්නද හදන්නේ? තාත්තගේ පාරේ යන්න. තේරෙනවද? මෙහෙමයි තාත්තා අපි හිතමුකෝ කොන්දොස්තර කෙනෙක් මම දොස්තර කෙනෙක් වෙන්න යන්නේ කියලා. දොස්තර කොන්දොස්තර වෙනසක් නැහැ. හොඳේ රස්සාවනේ. ඉතින් ඒ රස්සාවේ අවසානය මොකද්ද? කණ්ඩ බොන්න ටිකක් ඉඳ මේ කොහේ හරි වැටිලා ඉන්න නවාතනක් ඊට පස්සේ ඖෂධ ටිකක් ආහාර ටික ඔය හතරනේ. ඔය හතරට අමතරවනේ අපි අනම්මනම් කතා කරන්නේ. ඒක දුප්පත් පැලැද්ද නිකන් සත්මහල් ප්‍රාසාදද කියන එක අදාළ නැහැ හොඳේ. මොකද දුප්පත් ඵලයේ මිනිස්සයා නිදාගන්නෙත් අර තියෙන කොට්ටෙකුයි මෙට්ටෙකුයි තියෙන ස්පේස් එකේ සත්මහල් ප්‍රාසාදේ ඕන තැනක නිදාගත්තත් මනුස්සයට පැයෙන් පැය මාරු කන්න බෑනේ බෙඩ්රූම් එක. එක තැනක නිදාගන්නේ. අර මම එදත් කිව්වේ මේ අර හීට් මැප් එකක් දැම්මොත් එහෙම ගෙදර අර හීට් ග්‍රාෆ් තියෙන්නේ. ඒකෙන් දැක්කොත් එහෙම වැඩිපුර රතු පාටලා තියෙන ටික විතරයි ඔයගොල්ලන්ගේ ජීවිතේ. ඕගොල්ලෝ කෝටි ගණන් වල සෝෆාවක් ගෙනාවත් ඉඳගන්නේ අර පුටු කබල් නම් ඕකේ තමයි ඉඳගන්නේ. අනිත් ටික වහලා තියෙන්නේ. ඔයගොල්ලෝ ටීවී එකක් ගෙනලා අපි ගමුකෝ channel 1000ක් තියෙන එකක් ගත්තා කියලා පැකේජ් එක කීයද බලන්න. 1යි 2යි. ඔයාලට පේන්නේ නැද්ද? ඒ කියන්නේ මේකේ ඊටාම නිකන් හින සිංගිති මානසිකත්වය තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේක මාර ජෝක් එකක් මේ සීරියස් කියලා හිතන් ඉලියට. ඒ කියන්නේ මේකෙන් ගොඩ යන්න මේ ප්‍රත්‍ය ටික පහසුකම් ටික පාවිච්චි කරනවා මිසක අනවශ්‍ය විදිහට මේ අපේ ශක්තිය හානි කර ගැනීම බාහිරට අපේ ජීවය දිදී තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් අපේ ෆියුල් එක නිකම්ම යටත්
ඒ කියන්නේ අඩු වෙවි යනවා. අපේ වාහනේ දුවන තියෙන අපේ ඉන්ධන ටික තමයි මේ අපරාධي හැලෙන්නේ. වැහද මං කියන එක. මම ඒකයි කියන්නේ මිනිස්සෙක් වීමේ ප්‍රතිලාභය මේ වගේ කාලයක වටින්නේ ඔය Tamanට ලැබිච්ච සියලුම කුසලතා සත්‍ය හොයලා ආයි නොයිපදෙන තැනට කටයුතු කර ගැනීමට පමණයි. බුදු කෙනෙක් නැති කාලේ, ධර්මයක් නැති කාලේ, සත්‍ය වෙන මිනිස්සු නැති කාලේ ඕන කෙලියක් කරගන්න ප්‍රශ්නයක් නැහැ. මොකද කියන්න කවුරුත් නැහෙනේ. එදාට අම්මා මැරුවද, තාත්තා මැරුවද, නංගියෝ මැරුවද අදාළ නැහැ. මොකද දන්නේ නැහැ මිනිස්සු. හරිද? දැන් ඒ වගේ කාලයක්ද මේක? නෑනේ. ඕගොල්ලෝ හිතනවා නම් නෑ අපි මේ වගේ වැඩ කරන්නේ නැහැ. අපි පින් කරගෙන, දහම් අහගෙන, බණ භාවනා කරගෙන, වන්දනාමාන කරගෙන ඉන්නවා කියලා ඒක වෙන බයිලාවක්. ඒක හරියන එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන්නේ සත්‍ය හොයන්න තියෙන උත්සාහය ඇතුලේ සත්පුරුෂය හම්බෙන එක, ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන එක ඒක කළ යුතුයි. ඒක හරි. හාමුදුරන්ට උපස්ථාන කරා අර වගේ මොකක් හරි කරගෙන හිටියා කියන එකෙන් බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා නැද්ද මම අර හුවා කරලා මතක් කරන්නේ? මහා කම්මවිභංග සූත්‍රය. ඕකේ පෙන්නනවා දාන දෙන දෙන්නෙක් ඉන්නවා. හරිද? එක්කෙනෙක් සතර පාදතර එක්කෙනෙක් සුගතිගාමී වෙනවා. ඒතර කොහොමද? හරිද? මිනී මරණ දෙන්නෙක් ඉන්නවා. ප්‍රාණඝාතී කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දුගතිගාමී වෙනවා. එක්කෙනෙක් සුගතිගාමී වෙනවා. ඕකට පෙන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ මතක් කරන ලයින් එක මේකේ? අපි ඒකාන්ත කොට හිතන් ඉන්නවා නම් මනස ඇතුලේ මේ කරන් යන වැඩ පිළිවෙලින් ඒකාන්තින් නිවන් දකින්නවා කියලා ඒකට කෙලින්ම බුදුහාමුදුරුවෝ පහර ගාලා ඉවරයි. ඇයි? දන් දෙන මිනිස්සෙක් ඉන්නවා කොහොමද දුගතිගාමී වෙන්නේ මොකද්ද? සිල් රකින්න මිනිස්සෙක් ඉන්නවා දුගතිගාමී වෙනවා හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඇඟ කිලිපොලා යන්න කතාවක් ඔය කියන්නේ. අපි හරි කියලා හිතන් ඉන්න මතය නිකම්ම කඩන උදාහරණ වෙතන. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම් පින් කරපු නිසාම ඒකාන්ත සුගතිගාමී වෙනවා කියලා වෙන්නේ නැහැ කියලා කියන්නේ. කෙනෙක් හිතන් ඉන්නවා නම් මම පවුමනේ කරලා තියෙන්නේ මට ගොඩ යාමක් නැහැ නේ කියලා ඒකත් මෝඩයි කියලා කියන්නේ. එහෙනම් අපි බලන හාත්පස මිනිස්සු මොනවද කරන්නේ? ඊගෙන ගන්නවා, රස්සා කරනවා, ළමයි එක්ක දඟලනවා, ඊට පස්සේ මුණුපුරොත් එක්ක දඟලනවා, වෙන කොහේ හරි වැඩකට අහු වෙලා ඉන්නවා. අර නිකන් පෙරේත නටුවක් තිබ්බ වගේ වැඩක් තියෙන්නේ. මොකකට හරි අහු වෙලා ඉන්නේ. ඒතර මම පොඩි කාලේ ඉඳන් හැදෙන වපසරි ඉන්න සියලු මිනිස්සු මම අගය කරන මිනිස්සු බව ඔය දේ කරනකොට මම කොච්චර ප්‍රඥාවන්තයෙක් වුණත් මට මොනවද දෙන දත්තවල වෙන්නන්නේ මේ ලෝකේ අසාරයි මේකෙන් යා යුතුයි කියලාද මේක තරම් රහ දෙයක් නැහැ මේක හොයන්න ඕනේ කියලාද මේක තරම් රහ දෙයක් නැහැ කියලා හිතනවනේ මට ඉතින් එතකොට උගලන්ට තේරෙන්නේ නැද්ද හතරපද ගාතාවකින් රහත් වෙන්න පුළුවන් මිනිස්සු අද වෙනකොට කොහේ හරි ගිහිල්ලා එළවලු විකුණනවා බිස්නස් එකක් කර කර ඉන්නවා ප්‍රස්තාවල් පස්සේ දුවනවා කියලා හිතෙන්නේ නැද්ද ඒක තේරෙන්නේ නැද්ද හොඳට තේරුම් ගන්න හොඳේ. එනේ ලෝකේ ප්‍රඥාවන්තයෝ දැනුත් ඉන්නවා. තමන් ආපු දේ නොකර වැඩක් නැති වැඩක් කරගෙන ඉන්න. ඉතින් මෙච්චරයි ප්‍රශ්නේ ගන්නේ. ඕගොල්ලෝ හිතනවා නම් ඕගොල්ලන්ට ජීවිතේ සතුටක් ලැබෙන්නේ නැහැ කියලා එකම හේතුව මේකයි. ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන ඔය වැඩේ කරන්නේ නෙමෙයි. හරිද? අපි ජීවිතේ මිනිසෙක් විතර ඉපදෙන්නේ මේ අපි කරන වැඩ ටික කරන්න නෙමෙයි. ඒකයි මේකේ තෘප්තියක් නැත්තේ. මේ සාමාන්‍ය ලෝකේ වැඩවල මිනිහෙට අවසානයේ තෘප්තියක් ලැබෙන්නේ නැති ප්‍රධාන හේතුව නොකල යුත්තක් කරන එක. අපි ආස දෙයක් කරනවා නම් අපිට දුකක් එනවද? එන්නේ බලෙන්වත් එන්නේ නැහැ. මම ආස දෙයක් කරන්න ගත්තොත් මට දුකක් එන්න බෑනේ. හැබැයි හොඳට බලන්නකෝ අපි ආසයි කියලා ලෝකෙ විසින් අපිට දාපු දේවල් අපි කරන්නම ගිහලා නෙමෙයි අපිට එපා වෙලා තියෙන්නේ. මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ මගේ කැමැත්තද කියලා මට දැන් හිතා ගන්නත් බෑ. හරිද? මං ඉගෙන ගත්තේ මගේ කැමැත්ත කියලා තමයි මට ඒ දවස්වල හිතුනේ. හැබැයි හොඳට නිර්වචනය කරලා බලනකොට මේ කතාව බාහිර මිනිස්සු දාපු දත්තේ මතයි මට ඒක එන්නේ. ඉංජිනේර කෙනෙක් වුණා නම් හරි. හරි දොස්තර කෙනෙක් වුණා නම් හරි. බහල මං කියන එක. අපිට මේ ලෝකයේ තියෙන දත්ත වලින් පෙන්නලා තියෙනවා ඔයා මෙසේ කෙනෙක් විය යුතුයි. හරිද? ටික කාලයක් යනකොට ඒක බාහිරයි කියලා මට තේරෙන්නේ නැහැ. ඒක මට ඕනෙමයි කියලා හිතෙනවා. තේරෙනවද? ඒ කියන්නේ ඕගොල්ලෝ කියපු හින්දා නෙමෙයි මම මෙහෙම කරන්නේ මට ඕන හින්දායි මම කරේ කියලා හිතෙනවා. නැද්ද? දැන් මම ඒකෙම ඕගොල්ලෝ රසාව කරන්නේ කාට ඕන හින්දාද? මට ඕන හින්දා කියලා කියනවනේ. හැබැයි ඇත්තටම ඕගොල්ලන්ට ඕන හින්දාමද කියලා ඇහුවොත් එහෙම. පොඩ්ඩක් පිටිපස්සට ගියනම් තේරෙයි පොඩි කාලේ රස්සාවක් නෙමෙයි ඉස්කෝලේ යනවත් අපිට කැමැත්තක් තිබ්බේ නැහැ. හරිද? ඉස්කෝලේ බලෙන් ඇදන් ගියේ විකට අපි හුරු වුණා මනස. ඊට පස්සේ අපි කැමැත්තෙන් ගියා. හරිද? ඊට පස්සේ බලෙන් තමයි රස්සාව ගැන අපිට දුන්නේ උත්තේජනය. අපි ඒකට හුරු වුණා. ඊට පස්සේ බලෙන් තමයි කියන්නේ තනියෙන් ඉන්න බෑ ලෝකේ. තව කෙනෙක් ඕනේ. ඒකට හුරු වුණා. දෙන්නෙක් බෑ තුන් දෙනෙක් ඕනේ. හරිනේ? හුරු වුණා. ඊට පස්සේ තුන් දෙනෙක් බෑ තව. ඊට පස්සේ මෙහෙම ළමයි හැදුවොත් මෙහෙම ඉස්කෝල හරියන්නේ නැහැ. ඔයාලට පේන්නද අකුසලේ පටන් ගන්න විදිය? බාහිරින් ආපු දත්තේ ඇත්ත කරලා ඒක වෙනුවෙන් දුවන්න ගත්තට පස්සේ මිනිස්සයාගේ දහඩිය කඳුළු ඇටමස් ලේනහර සියල්ල දිය වෙන්නේ උකට. අන්න ඒක තමයි manussත්වයේ ලැබිලා මිනිස්සෙක් නොවි අමනුස්සෙක්ලා මැරලා යන දින හේතුව. ඇයි අපි කරලා තියෙන්නේම මිනිස්සෙක් නොකළ යුතු වැඩ ටිකමයි. පණසින් උසස් මිනිස්සෙක්ට වුණත් මෝඩ පහේ වැඩ ටිකක් දුන්නොත් මොකද කරන්න කියන්නකෝ. අර ප්‍රඥාව පාවිච්චි කරලා අර මෝඩ වැඩ ටික සාමාන්‍ය මෝඩයන්ට වඩා හොඳට කරනවා. ඒ ප්‍රශ්නේ. මම කියන්නේ. ඉතින් ඒකේ අවාසනාව මේකයි. අර Tamanට ලැබිච්ච හොඳ මුවහක් තියෙන ආයුධය.
හරිද? නිකන් කොටේකට කොට හිටියොත් මොට්ට වෙන එක නතර ගන්න බෑනේ. තේරෙනවද? මෝහත් ආයුධයක් ලැබෙන්නේ කපලා දාන්න. තේරෙනවද? කොට හින්න නෙමෙයි. ඒ තියෙන තීව්‍ර ප්‍රඥාව ලැබිලා මිනිසෙක් වෙලා ඉපදිලාත් ධර්මයකුත් අහන්න ලැබිලා සංඝයා අසුර ගන්නත් ලැබිලා සත්පුරුෂ ආශ්‍රයයටත් යන්න ලැබිලා ඒ ලැබෙන වපසරිය නම් ආයි ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙමනම් වෙන්නේ නැත. මොකද අපි මේ කතා කරන කාලය ධර්මයේ ප්‍රගමණයට යනවා කියලා එකක් වෙන්නේ නැහනේ. ධර්මය කියන එකත් අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තයි සියල්ල ඉවර වෙනවා. එහෙනම් ඒ හින්දා හිතන්න එපා වයසට ගියාම තේරුම් ගන්න තියෙන ධර්මයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියමු. මොකද එහෙනම් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඕනේ වයසට ගිහිල්ලා. හරිද? ආනන්ද හාමුදුරුවෝ මේ නම් එන්න ඕනේ උපස්ථායක විතර වයසට ගිහිල්ලා. සාරිපුත්ත හාමුදුරුවෝ ආවේ අපරාධ වේ කාලේදී. අපි හිතන් ඉන්න විතර ධර්මය හොයනවනම්. හරිද? Tamanට පුළුවන් කාලේ තමන්ගේ මනස හොඳට ක්‍රියාත්මක වෙන කාලේ හොයන්න පුළුවන් ශක්තිය තියෙන කාලේ හොයන්න කියන්නේ ඕකට තමයි. නැත්තම් දිරවන්නේ නැහැ. ධර්මයේ ඉච්චර ගැඹුරු වෙඩි. හරි? ඉතින් ඒක හොයන්න ඒකට උත්තේජනයක් නිසා මම මේ කාරණා මතක් කරේ. මම මතක් කරන්න තියෙන්නේ මිනිසෙක් වෙලා ඉපදෙන එක අතිශය දුර්ලභයි. මිනිසෙක් වෙලා ඉපදුනත් සත්‍ය අහන්න ලැබෙන එක ඉතාම දුර්ලභයි. හරිද? සත්‍ය අහන්න සත්පුරුෂයෝ ලෝකේ වැඩ වාසය කරන ඉතාම දුර්ලභව. ඒ සත්‍ය කියන්න සත්‍ය දකින්න සත්‍ය හොයන්න උත්සාහ කරන සත්පුරුෂයෝ බිහි කරන්න දෙන ශාසන ප්‍රතිපදාවක් බිහි කරන්න බුදුවරු පහළ වෙන්නේ නැහැ ලේසියෙන්. හරිද? 91 කල්පයට මම මතකයි බුදුවරු 7 දෙනෙක් විතර ඉඳලා තියෙනවා. 91 කල්පයට හොඳේ. මේ කල්පයක් කියන්නේ හිතන්න එපා මේ අවුරුදු 100 200 නෙමෙයි කියන්නේ. කල්පයක අවශ්‍ය වෙන්නන්නේ යොදුනක් දිගපල්ල උස තියෙන කුටීරයක අබ පිරෙව්වොත් කට පිරෙන්න. අවුරුදු 100කට සරයක් අබෑටයක් අයින් කරන්න කියනවා. ඒ සම්පූර්ණ කුටීරයම හිස්සුණත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ කල්ප 91ක් ගැන කියන්නේ. ඒක භද්‍ර කල්පයක අපි ඉන්නේ 4 නමක් ඉවරයි බුදු පියාණන් වහන්සේලා මේ කල්පෙට. තව එක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ ඊට පස්සේ කතාවක්වත් නැහැ මොකද වෙන්නේ කියලා. හරිද? ඒකේ භයානකම තේරුම් ගන්න. ඒ කියන්නේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනට නොගැනීමේ අවාසනාව Taman තේරුම් ගන්න. හරිද? ඒතකොට Tamanට උත්තේජනයක් ඒ හොයන්න ඕනේ කියලා. නැත්තම් පින්වන්දේ සුදු කොඩිය දාලා පුණ්‍ය උන්මෝදනා කරලා බුදුහාමුදුරුවෝ වැඩලා පාංශකුලේ දුන්නා. Taman තුල ගතියක් තිබ්බේ නැත්තම් සත්‍ය හොයන්න එහෙම ගොඩ යන්නේ නැහැ.